2026 වසර කියන්නේ KTM පිස්සන්ට සුවිශේෂී වසරක්. මොකද මේ අවුරුද්දේ KTM සමාගම විසින් එයාලගේ අලුත්ම බයික් ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒවා ලංකාවට එනවා කියලා තමයි මේ අවුරුද්දේ ප්‍රකාශ කරලා සිටින්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ වසරේ ලොකුම පෙරලියක් කරපු අලුත්ම Duke 160 එකේ ඉඳලා 390 දක්වා බයික් පහක සම්පූර්ණ ස්පෙસિෆිකේෂන් සහ ලංකාවේ මේ වන විට පවතින මිල ගණන් ගැනයි. අපි බලමු ආගේ බජට් එකට ගලපෙන්නේ මොකක්ද. හරි අපි පළවෙනිම කතා කරන්න යන්නේ KTM Duke 160 බයික් එක. මේක 2025 දී හඳුන්වා දුන්නේ කලින් තිබුණු 125 මාදිලිය වෙනුවටයි. මේක 164cc liquid cooled engine එකක් තියෙනවා. 19 PS power එකක් එක්ක සහ 15.5 Nm torque එකක් ජනනය කරනවා. මේකේ dual channel ABS සහ අලුත්ම LED headlamp ඇතුළත් වෙනවා. riding seat එකත් කලින්ට වඩා සුවපහසුයි. මේකේ මුදල සඳහන් වෙන්නේ රුපියල් ලක්ෂ 17කට ආසන්න ගාණක්. යාළුවනේ ඔයාලා KTM ස්පෙක් බලද්දි දකින්න ඇති පවර් එක PS වලින් දාලා තියෙනවා. PS කියන්නේ එන්ජින් එක කොච්චර හයියක් තියනවද කියලාම ඉන්න ජර්මන් එකකයක්. මේක අපේ සාමාන්‍යයෙන් අශ්ව බල. එහෙම නැත්නම් අපි කියන හෝස් පවර් කියලා. ඒ හෝස් පවර් වලට ගොඩක් සමානයි. PS අගය වැඩි වෙන්න තමයි බයික් එකේ වේගය සහ ඇක්සලරේෂන් එක වැඩි වෙන්නේ. ඔයාලට තවත් ලේසියෙන් තේරුම් ගන්න මම මේ ස්ක්‍රීන් එකේ දාන වගුව පොඩ්ඩක් බලන්න. ඊළඟට ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය Duke 200 එහෙනම් නැත්නම් Duke 200. මේකේ තවමත් තියෙන සුපුරුදු 199cc එන්ජින් උනත් 2025 මාදිලිය එන්නේ අලුත්ම Gen 3 ෆ්‍රේම් එකක් එක්කයි. PS 25ක පවර් එකක් දෙන නිසා නගරබද රයිඩ් වලට මේක සුපිරි බයික් එකක්. අලුත්ම LED headlight සහ වැඩි දියුණු කරපු monoshock suspension නිසා පාරේ වංගු ගන්න එක දැන් හරිම ලේසි. මේ බයික් එකේ මිල සඳහන් වෙන්නේ ලක්ෂ 20කට ආසන්න මුදලක්. කොල්ලෝ දැන් ආසාවෙන් ඉන්නේ මේ බයික් වල සද්ද ටිකක් අහන්නනේ. හරි අපි දැන් KTM Duke 200 එකේ සද්ද මොනවා වගේද කියලා බලමු. දැන් අපි බලමු බොහෝ දෙනෙක් කැමති Duke 250 Gen 3 බයික් එක ගැන. මේකේ 249cc එන්ජින් එකක් සහ PS 31ක පවර් එකක් දෙනවා. 25 මාදිලියේ කලින් එකට වඩා බරින් අඩු නිසා ඊටත් වඩා වේගෙන් යන්නත් පුළුවන්. 5 inches TFT ඩිස්ප්ලේ එක, ride by wire සහ quick shifter plus වගේ features දැන් මේ 250 බයික් එකේ තියෙනවා. මේක 390 එකකට යන්න කලින් ගන්න පුළුවන් හොඳම බයික් එක. මේ බයික් එකේ මිල සඳහන් වෙන්නේ රුපියල් ලක්ෂ 24 සිට 26 දක්වා එවැනි මුදලක් තමයි. ඊළඟට අපි බලමු KTM Adventure 250 බයික් එක ගැන. දිගු ගමන් යන්න කැමති අයට තියෙන හොඳම තේරීමක් තමයි Adventure 250 බයික් එක. මේකේ තියෙන්නේ 249cc එන්ජින් එකක් වුණත් gear ratio හදලා තියෙන්නේ off road යන. ඒ කියන්නේ normal පාරේ පදින්න නෙමෙයි. කැලෑ ගමන්, touring ඔය වගේ දේවල් වල තමයි මේ බයික් එක හදලා තියෙන්නේ. අඟල් 19ක ඉදිරිපස රෝදේ සහ වැඩිපුර travel එකක් තියෙන suspension නිසා කඳු පල්ලම් වල ride කරන එක තාම සුවපහසුයි. 2025 මොඩල් එකේ අලුත්ම LED projector light එකක් පවා එනවා. මේ බයික් එකේ මිල රුපියල් ලක්ෂ 21.5 සිට ලක්ෂ 25 දක්වා වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි දැන් අවසාන වශයෙන් කතා කරන්න යන්නේ හැමෝම බලන්න ඉන්නේ Duke 390 බයික් එක ගැන. මේකේ දැන් තියෙන්නේ අලුත්ම 399cc එන්ජින් එක. මේකේ දැන් තියෙන්නේ අලුත්ම 390cc LC4C කියන එන්ජින් එක. මේකේ PS power එක 46ක් විදිහට බවා ගන්න පුළුවන්. නිව්ටන් මීටර් 39ක ටෝක් එකක් ලබා දෙනවා. මේකේ launch control, riding mode සහ adjustable WP app extension ඒ වගේ features බලා ගන්න පුළුවන්. ලංකාවේ තියෙන වේගවත්ම 4cc කාණ්ඩේ බයික් එක මේක කිව්වොත් මම නිවැරදි. මෙම බයික් එකේ මිල රුපියල් ලක්ෂ 30 සිට ඉහළට අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔය ටික තමයි 2025 KTM බයික් වල විස්තර සහ මිල ගැන. මතක තියාගන්න. ලංකාවේ බදු ප්‍රතිපත්ති සහ ඩොලර්ගේ අගය අනුව මේකේ මිල ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම බයික් එකක් ගන්න කලින් KTM ලංකා නිල ප්‍රදර්ශනාකාරයකට ගිහිල්ලා ටෙස්ට් රයිඩ් එකක් දාලාම බලලා අරගන්න. ඉතින් ඔයාලා මේ පහෙන් ගන්න කැමති මොන බයික් එකද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe. තාම මේ වගේ බයික් ගැන විස්තර දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් safe ride guys.